අරමුණු විදියට ගත්තොත් එම් ප්‍රධාන වශයෙන් 4ක් දක්වන්න පුළුවන්. ආර්ථික අරමුණු, පවුලේ අරමුණු, සමාජීය අරමුණු සහ ආධ්‍යාත්මික අරමුණු. ඔබ මගෙන් ඇහුවොත් වඩා වැදගත් අරමුණ මොකක්ද කියලා දක්වන්න පුළුවන් මට ආර්ථික අරමුණ. ඇත්තටම ආර්ථික අරමුණු කියලා ගත්තොත් එහෙම අපි සියලු දෙනාම මහන්සි වෙන්නේ අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. එතනදී බොහොමයක්ම අවධානය තියෙන්නේ ඔය ප්‍රධාන කරුණු 4න් ආර්ථික අරමුණු වලට තමයි. මොකද අපි ආර්ථික අරමුණු ඉෂ්ට කරගත්තොත් තමයි අපිට පවුලේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් සහ සමාජයට දෙයක් කරන්න පුළුවන් සහ අවසාන වශයෙන් Tamanට සහ අන් කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් දෙයක් අපිට කරන්න පුළුවන්. අපි පවුලේ අරමුණු ඉෂ්ට කරගන්න ආර්ථික අරමුණ කොහොමද වැදගත් වෙන්නේ කියලා ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් ගත්තොත් තාත්තා කෙනෙක් ඉන්නවා තමන්ගේ පුතාව උසස් අධ්‍යාපනය සඳහා විදේශගත කරන්න. එතකොට පවුලේ අරමුණක් විදිහට ගත්තොත් එහෙම ඒ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න නම් ඒ තාත්තා ආර්ථික අරමුණු කරා ළඟා වෙන්න ඕනේ. ආර්ථික අරමුණු සඳහා ළඟා වෙන්න බැරි වුණොත් හැඟීමක් වශයෙන් තමන්ගේ අවශ්‍යතාවය තිබුණත් ඒ ආර්ථික අරමුණු ඉෂ්ට කරගන්න බැරිම නිසා පවුලේ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් එහෙම තරුණයෙක් ඉන්නවා තමන්ගේ තාත්තව හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න අවශ්‍යතාවයක. ඒ තරුණයා තමන්ගේ ආර්ථික අරමුණු ඉෂ්ට කරගත්තේ නැත්නම් තමන්ගේ පවුලේ තියෙන අරමුණ වෙන තාත්තව හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලබා දෙන්න අපහසුතාවයකටපත් වෙනවා. ඒ අපහසුතාවයකටපත් වෙන්න ඌට තමන්ගේ තාත්තට තියෙන ආදරය නැතිවීමත් හැඟීමක් නැති හින්දා නෙවෙයි. අර පළවෙනි ආර්ථික අරමුණ ඉෂ්ට කරගත්තේ නැති නිසා ඒක ඉෂ්ට කරගන්න බැරි වෙනවා. එතකොට මම මේ උදාහරණ දෙකෙන්ම කියන්නේ Tamanට වැදගත් වෙන්නේ ආර්ථික අරමුණ ඉෂ්ට කර ගැනීම තුළින් අපිට පවුලේ අරමුණු වලට යන්න පුළුවන් කියන එක තමයි මම මේ උදාහරණ දෙකෙන් කියන්නේ.